අනංගි කොයිද යන්නේ? මම ඉස්සර හන්දියට යන්නේ. ඇයි? ඉස්සර හන්දිර? මේ මමත් යන්නේ ඉස්සර හන්දිර. මේ යමන් ආව ගිහින්ද? මොකේද? මේ කබල? කබලේ? කබල කොයිද යකෝ? සෝරි නංගි මේක මේ හොනට් එකක් නේ. කබල කියන්නේ එපා දුක හිතනවානේ. යා ඔක හැටි බලන්නකෝ. ඔතන රතු පාට. රතු පාට ආසම නෑ. හරි ඉතින් ඔයා ආස බයික් එකක් ගමු අපි දෙන්න එකට එකතු වෙලා එතකන් යන් මං හන්දියට දාන්නම් මේක. නෑ ඕන්නේ නෑ. මගේ හබිය තව ටිකකින් එනවා. හබියා? පොල්ලෙකුත් ඉන්නවද? නංගිගේ වයස කීයද එතකොට? මම 2008. 2008? ඈ? මොනවද අවුරුදු 10ම 15යි. කමන්නේ එතකොට බෝයිෆ්‍රෙන්ඩ්ගේ? එයා 2010. 2010? මල්ලි කෙනෙක්. වයස කියන්නේ දක්කමක් විතරයි යන්නේ. මේ එතකොට යාට මොකක්ද තියෙන බයික් එක නංගි? එයාට නම් තියෙන වගේ කබලක් නෙමෙයි. එයා ගාව තියෙන්නේ අර හොඳ මේ මොකක්ද මට ඒක නම මතක නෑ. WRX එක. මට නම මතක නෑ. කොහොම හරි යන්නේ මේ කොහොම හරි මං යාට ඔය වගේ කබල් නම් පදින්න දෙන්නේ නෑ. එයාට තියෙන්නේ අර හොඳම වාහනේ. හරි ඉතින් මේ එයා එනකන් අපි යන් මම අනේ මේ අයියේ මගේ හබියව තවද ගුටි කරනවා වෙන්නේ. අන්න හරිනේ කියනකොටත් එනවා. සුදම්මිය මොකද්ද ප්‍රශ්නේ? හරිනේ ආවනේ අයියෝ දැන් මම ඉතින් යන්න. අයියයි මොකද්ද කේස් එක? දෙදාට කලින් උන් ඕම්මයි. අයි මොකක්ද දෙන්නේ උඹට? නෑ බබා එහෙම ප්‍රශ්නයක් නෑ මේ අපි යමුකෝ දැන්. දෙදාන් පස්සේ අයියලා පරිස්සමෙන් ඉන්න ඕනේ. චුටයිටයි. අර පරිස්සම් වෙන්න. මුකේ ආච්චිට හාල් කරා. අප් මල්ලි අලුතෙන් දාවේ? ඕවයි අලුතෙන් මේ සති දෙක තුනක් වෙනවා ඇවිල්ලා. මේ හරි එලා සෙල්ලම් කරන්නකෝ. හරි. මල්ලි ඔය මොකක්ද මේ කරන්නේ? ඇයි? ඔය හරි බිලිද. ඒ ගද්දි අපි ලස්සනට ඉන්න ඕනේ ගානට කෙලින් ඉන්න ඕනේ. වැරදිද ගාවා? වැරදි. ඒක ඉන්නේ මෙහෙම ඉන්න ලස්සනට ඉන්න ඕනේ. ඉතින් එහෙම. එහෙම ගත්තේ. හරිද? එකයි. එන්නමයි ගන්න. ගන්න. මෙහෙම කකුල් දෙක මෙහෙම. කකුල් දෙක මෙහෙම. එහෙම. ඔව්. මෙහෙම ගන්නේ. හරියට ගන්න. එකයි. හරිද? හරි. දෙකයි. හරි. එනම ගන්න. මොකක්ද දුයි කරන්නේ? ඇයි? වැරදි අයින්. මේ මොන්දරේ මාල්ල ගත්තා. මොකක්ද මන්ද සෙල්ලම් කරන්නත් රෙද්ද? මල්ලි ඔය මොකක්ද? ඔහොම නෙමෙයි යකෝ ඔකේ බෙ ලබ්බ බයි. බයි. මේක හරිද? මෙහෙම ඉඳලා අnder ඉන්න ඕනේ. ඉඳලා මොකක්ද මන්ද? මේ මල්ලි අනේ ඇයි මේ? අනේ ඔයා සෙල්ලම් කරන්නේ නැහැ මට සෙල්ලම් කරන්නේ නැහැ. අපේ නේද මට සෙල්ලම් කරන්න දුන්නේ. මම සෙල්ලම් කරන්නම් අයියෝ ඔයාගේ පාඩු සෙල්ලම් කරන්න මම කර දන්න විදිහට කරගන්න. මේ අපි මේ අවුරුදු ගානක් ජිම් ඇවිල්ලා දන්න නිසා කියන්නේ උඹලගේ ලබ්බෝල් බයි ඕව කරන්න ගිහිල්ලා ඒක හරි විදිය කියන්නේ. ඒක නෙමෙයි කතා කරේ. මේ මට පොඩි සප්පයක් දියන්කෝ මේකට. යංගෝ. මේ සප් එකක් වුණාට මේක ලොකුවට උස්සලා දෙන්න ඕනේ නැහැ. නිකන් පොඩ්ඩක් ඇඟිලි දෙක මෙහෙම පොඩ්ඩක් තියලා උඹ කැමති වැඩක් කරගනින් ඈ. මට මේක උස්සන්න පුළුවන් තනියෙන්. මතකයිනේ ඇඟිලි දෙකේ පොඩ්ඩක් සපෝට් එකක් විතරයි ඕනේ. උස්සන්න ලැස්ති වෙන්න එපා. අවුල නැද්ද? සපෝට් එකක් ඕනේ නැද්ද? උඹ මොනවද මන් දන්නේ? අලුතෙන් පුදුම අපිට කියලා දෙන්නේ නෝ මේවා ඇතුලේ ක්‍රමෙන දේවල් මගුල. උසම්. එකයි දෙක මේ අයි මම සපෝට් එක දෙන්නද? අවුලන්න කටපියන්ද?
මම උස්සන්නේ මට බෑ මම කරනවමයි. මොකක්ද අනේ කරන්නේ ඔය ලස්සනට දෙන කොණ්ඩේ කපා ගත්තාන් පස්සේ බලන්නකො ඔය කැත වෙනවනේ ලස්සන මේ කොණ්ඩේ අනේ මේ මම විතර මොනේ බලන්න ඕනේ මගේ යාළුවෝ කොණ්ඩේ ලස්සන කලර් කරලා කොණ්ඩේ ලේයර් කරලා බලන්න අනේ ඒගොල්ලෝ කොණ්ඩේ වල ලස්සන එකට මේ මගේ හකුට කොණ්ඩේ අනේ මට බෑ අනේ මම කපනවා කොණ්ඩේ. ඔයා කොච්චර කිව්වත් මම මගේ කොණ්ඩේ කපනවා. යාළුවන්ට බම්බු ගහ ගන්න කියන්නනේ තමසේ කොණ්ඩේකින් තමයි මම තමසට කැමති උනේ ඇත්තද? එතකොට මහත් එක්ක මේ යාළුවනේ මගේ මේ කොණ්ඩේ හින්දා. නිකම්ම මට කැන්සර් එකක් හැදලා තිබ්බත් මගේ දැක්කනේ අනේ මට ඕනේ යන්නේ මේ මට නම් එපානේ මම යනවානේ. අහන්නකො දැන් ඔයාලට කොණ්ඩේ කපන්නම ඕනද? ඔව්. හරි කපන්න හැබැයි මොන හරි වුණත් මට කියන්න එපා මුකුත් ඈ. ආහා. මේ කපන්න ඕනේ බබා. ඔව් යා මේ බෑග් එක තරම් අන්න අතින් ගිහින් ඉඳ ගන්න. මිස් කොහොමද කපන්න ඕනේ? මේ මෙතන පොඩ්ඩක් අඩු ගන්න ඕනේ කොණ්ඩේ. ඔයා චුට්ටක් අතනින් ඉඳ ගන්නවා ගිහින් මම කොණ්ඩේ කපනවා. හරි කපන්න. ඔයා මට කියන්න මේ මෙන්න මේ ඒ විදිහට කපමු. මේක මේ පොඩ්ඩක් ඉඳගෙන ඉන්නවද කිව්වා? අන්න මංගුලත් තමයි උඹද කපන්නේ මෙයාද කපන්නේ. පාඩු ඉඳ ගනින්කො බවත් වෙන්නේ නැතුව. හරි මම ගිහින් සරිනද? චුට්ටක් ඉන්න. දැන් ඇත්ත කරලා බලන්නකො. මේ තියෙනවා ඒ කපපු කොණ්ඩේ. මේ මොකක්ද මගේ කොණ්ඩේ කරේ? අයියේ මොකෝ කොණ්ඩේ බලනවා මගේ කොණ්ඩේ කරලා තියෙන. තෝ මොකද කරේ මොකද කැල කොණ්ඩේද මොකක්ද කරේ පොඩේ බෝල් මැදට මහත්තයා කියලා දම්සලා දෙනවනේ අපි බෝල් මැදට දෙන්න නැති දාන්ස මෙයා පොඩ්ඩක් ඉන්න කිව්වනේ දෙන්න මේ 3:55 4ට දම්සලා දෙන්න 4ට පොඩ්ඩක් ඉදහන් නේද බං කියහන්කෝ පොඩ්ඩක් ඔව් මොකද කරන්නේ මම අයිස්ක්‍රීම් කන්න නෙමෙයි මේක බෙදපන් මුන්ට දෙන්න ඔව් පොල්ලා හායි යාළුවනේ අපි අයිස්ක්‍රීම් එක දැල්ලා තින්නේ. මේ ඇන්ට්ලන එකපාරක් අරන් ආයෙ ගන්න යනවා. මේ අයි කොහමද අයිස්ක්‍රීම් හොඳයිද? හොඳයිනේ සුපිරිනේ. අයි අයිස්ක්‍රීම් ගැන මොනවද කියන්නේ? හොඳයිද? හොඳයිනේ. ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්. ඉන්ෆ්ලුවෙන්සර් එහෙම මොලක අපිව කරේ පොඩි කාලේ ඵලය වස්තර පඩේ වැඩක් කරගන්න දෙන්නේ. මොකද කරන්නේ මල්ලි මේක අර යන්න මල්ලි යන්න අයි තායි එකක් දෙන්න බයිද? තව එක මොකටද ඇයි අද මගේ යාළුවා ඉන්න බයික් එකේ. මේ යාළුවට ඕන මෙතෙන්ට එන්න කියන්නේ මල්ලි මෙහෙම දෙන්න බෑ එහෙම කරන්න එපා අයියේ මොකක් කරලා දෙන්නකෝ. මේ කරන්න මල්ලි ගන්න මල්ලි ගන්න අයි මටත් ඇද්ද? ඔය කලින් ආවනේ දැන් මං ආවේ මේ මගේ වයිෆ් ඉන්නවා මේ මගේ වයිෆ් ප්‍රෙග්නන්ට් එක මේ වයිෆ්ටත් එකක් දෙන්න. thank you. අය අයිස්ක්‍රීම් දෙන්න. මේ කරන්න කො එන්නේ මෙයා නංගි අයිස්ක්‍රීම් එකක් දෙන්නකෝ. අයිස්ක්‍රීම් එකක් ඔයාට මං දෙකක් දෙන්නම් නංගි කොයිද ගෙවල් ගෙවල් නම් එහා පැත්තේ අයියේ දෙකක් මදි වෙයි. මාත් එක්ක අපේ තව 5 දෙනෙක් ආවා. පහක්ද පහ මොනාද නංගි අරන් යන්න අම්මා ටැටුවක් ගන්නනේ ඔව් අයියේ ටැටුවක් ගාලා දෙන්න. මං ගිහලා එන්න. බයි මල්ලි සෝරි අයියා අයිස්ක්‍රීම් දෙන්න. අයිසා එකක් තිබෙමි. තව එකක් දෙන්න බැරිද? ඔස අපි අරගෙන thank you ඈ. ඉවි අපි ඉස්සල්ලාම දෙතුන් දිනකට වර එකම ටැටුව එකනේ තිබ්බේ ඔතේ. ඊගනේ බෑ. ඉවි මේක දවද මං ඇවිල්ලා ඉන්නේ. තමයි කා තමයි මටත් දෙන්නේ. මල් පරයට ආයි ආවොත් මම ඕකට දෙනවා බලපන් ඕකට දෙනවා එන්න මල්ලි මල්ලි මට අයිස්ක්‍රීම් එකක් දෙන්න. ඔයාලා මේ හොඳයි යා වැඩේ. ඔය දවසේ පිනක් කරගන්නවා ලොකු දෙයක්. එයි මල්ලි. තෝ අල්පරය තොම් දෙ විතරලා ආවේ මෙසලාගෙන අයින් දැන් තෝ පොලිස් කාර්යයක ගියාද මල්ලි පරේද මල්ලි. ඔය පිස්සුද ඔය දවසට තෝ නේද ඉස්කිම් මේ තොට මම කවනවා ඉස්කිම් පොලිස් අම්බුතු අම්බෝ මල්ලි මුසේ අරු තල්ලු කරා මල්ලි මාට්ටු පිස්සුල කපි ගන්න මේද නෑ. පොලිසියෙන්ද ඔව්. පාවෙලානින් තියෙන මන්න දා තප්පරයක් මේක දෙන්න අප්පා එතේ මට මේ බබා කොයිද යන්නේ ඇයි දන්නවද කොහෙද යන්නේ තාම ගන්න
මම යනවා හොඳ කප්පරක් මේකද ඉන්නේ ගන්නවද මව දාලා යනවද? ඔව් යනවා තමයි ගන්නවද Salimos para la carretera, la gente a mí me pregunta y yo le digo que yo estoy en Marianela, 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 Marianela. මොන වුණත් මං ගියක වැරදි නේද? එයා මන් නැතුවකට දුකෙන් ඉන්න මැත්තේ. මං ආයි ගියා නම් හරි. Yo le digo que yo estoy en Marianela, 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 Marianela. බබා මං ආයි ආවා. ආවද? ඔයා මන් නැතුවකට දුකෙන්ද හිටියේ? අනේ කව්වනේ. හරි හරි මං ආයි යන්නේ. මම විහිළුවක් නේ කරේ. අයියේ විලු කරන්න එපා. හරි හරි ගානේ. ඔයා මන් නැතුවකට දුකෙන් නේද හිටියේ? ඉන්නකෝ මම තේක කතාගෙන ඉන්න. සීරිනියක් වැඩියෙන් දාන්න. Se acabó.